තෙරුවන් සරණයි පින්වත්නි. හුඟ දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. වීඩියෝ කරත් එකේ කිසිම තේරුමක් නැති බව තමයි අපේ අවබෝධය. මොකද කියනවනම් මිනිස්සු ධර්මයේ කියලා බොරුව තමා කරන්නේ. මිනිස්සු ධර්මයේ කියලා මිනිස්සු කැමති ජාතක කතා, කාලීන ධර්ම දේශනා, ඒ වගේම හිත සතුටු වෙන ධර්මයක් බණක් අහන්න තමයි. හිත සතුටු වෙන දෙයක් අහන්න හොයනවා මිසක්කා හිත නිවෙන තැනට ඉදිරිපත් වෙන දේශනා බොහෝ දෙනෙක් අහන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා අපේ කාලයේ ශ්‍රමය මුදල් වියදම් කරගෙන මේ දේශනා ඉදිරිපත් කරන්නේ කවුරු හරි ප්‍රයෝජනයක් ගනී කියලා අනුකම්පාවෙන්. නමුත් ඉතින් ඒ බවක් පේන්නට නැහැ. ඉතින් දේශනාවක් ඉදිරිපත් කරන්නට වුණත් ඒ උනන්දුව, ඒ උත්සාහය, ඒ කැපකිරීම ඇති වෙන්න නම් අහන ශ්‍රාවකයා ඒකට ප්‍රතිචාර දක්වන්නට ඕනේ. ශ්‍රාවකයන් අහන බව පේන්නට ඕනේ. ශ්‍රාවකයන් ඒවා තේරුම් ගන්න බව පේන්න තියෙන්න ඕනේ. ශ්‍රාවකයන් ඒවා පිළිපදිනවා කියන එක දැනෙන්නට තියෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි දේශනා ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ. නමුත් සංසාරගත පුරුද්දකට හෝ ඉඳලා හිටලා හරි කෙටියෙන් හෝ දේශනයක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. පින්වත්නි, අද බොහෝ දෙනෙක් ගත්තාම ඒ අයගේ ආර්ථික මට්ටම හොඳටම වැටිලා. ඒ අය කරන කිසිම දෙයක් ඒ අයට හරියන්නේ නැහැ. අත ගහන එක විනාශ වෙලා යනවා. ව්‍යාපාරයක් ගත්තත් ඒක අතරමඟ කඩාකප්පල් වෙනවා. එහෙම නැත්නම් පාඩු වෙනවා. එහෙම නැත්නම් ඒක විනාශ වෙන තැනට කටයුතු සිද්ධ වෙනවා. වෙන රැකියාවක් කරන්නට ගියත් එක්කෝ රැකියාව දවස් 2යි 3යි මාසයයි අවුරුද්දයි ඒ රැකියාව ඉවරයි. ඊට පස්සේ වෙනත් රැකියාවක් හොයා ගන්නට වෙනවා. ඒකත් ටික දිනයි. ඔහොම අත ගහන හැම දෙයක්ම කඩාකප්පල් වෙලා විනාශ මුඛයට පත් වෙන බවක් පේන්න තියෙනවා අපගේ අත්දැකීම් වලින්. මේකට හේතුව මොකක්ද කියලා බැලින්නම් මේ සංසාර ජීවන චක්‍රය තුල අපි මෙරි ඉපදී ආපු කල්ප ගාන මෙච්චරයි කියලා කිසි කෙනෙකුට කියන්නට විදිහක් නැහැ. අන්න ඒ භව ගමන තුලදී අපි මේ අනන්ත වූ සංසාරයේ විවිධ පුද්ගලයන්ගේ
ව්‍යාපාර කඩාකප්පල් කරන්නට ඇති. ඒ ව්‍යාපාර කඩාකප්පල් කරන්නට උදව් කරන්නට ඇති. ඒවට උඩගෙඩි දෙන්නට ඇති. යම්කිසි කෙනෙක් පිරිසක් කරන දේවල් විනාශ වෙන තැනට කටයුතු කරන්නට ඇති. මෙන්න මේ හේතුව කර්ම විපාකයක් වශයෙන් කර්මේ ප්‍රතිඵලයක් වශයෙන් උපදින ආත්මෙන් ආත්මයට ගුණාගේ පසුපස රියසක ගමන් කරනවා වගේ අපි පසුපස මේ කර්ම විපාකයේ ගමන් කරනවා. ඒ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි කරන කියන කටයුතු අසාර්ථක වෙනවා. අපි කරන කියන ව්‍යාපාර රැකියා කඩාකප්පල් වෙනවා. මහමගට වැටෙන තැනට කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම මානසික පීඩනය, මානසික අසහනය ඇති වෙන තැනට කටයුතු සිද්ධ වෙනවා. මේක තමයි මේ සංසාර ගමනේ ඇත්ත කතාව. ඉතින් මේවා බොහෝ දෙනෙකුට තේරුම් යනකොට වෙන්න ඕන සියල්ල සිදු වෙලා ඒ කෙනා මහා මගට වැටිලා ඉවරයි. ඉතින් මේ ආත්ම භවයේදීවත් අපි දැනගන්නට ඕනේ අනුන්ගේ කටයුතු වලට බාධා නොකර තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. එහෙම ඉන්න බැරි කමක් කාට හරි තියෙනවා නම් ඒ කෙනාට මේ සසර ගමනේ නියත වශයෙන්ම කර්ම විපාක හැටියට ඒවා විඳවන්නට වෙනවා. ඉතින් පින්වත්නි, මේ පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න පිරිසට ප්‍රයෝජනයක් වෙයි කියලා තමයි මේක ඉදිරිපත් කරේ. අනිත් එක තමයි පින්වත්නි, ව්‍යාපාර රැකියා කඩාකප්පල් වෙනවා වගේම උන් හිටි තැන් විනාශ වෙනවා. සමහරු කසාද බැන්දාම, සමහරුන්ට කසාද බැන්දාම කිරියෙන් පැණියෙන් උතුරන්න හරියනවා. නමුත් ඒ පවුලට දරුවෙක් ඉපදුණු වෙලාවට අරවා සියල්ලක්ම විනාශ වෙලා නැති වෙලා මහා මගට වැටෙනවා. ගෙවල් දොරවල් ගිනි ගන්නවා. බඩු මෝට්ටු දේපොළ වතුපිටි අනුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. මේක තමයි මේ කර්ම විපාකය පින්වත්නි. මේ සංසාරේ කරපු දේවල් මිසක්කා වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වී වැපුරොත් වී හම්බෙන්නේ, උඳු වැපුරොත් උඳු, තල වැපුරොත් තල. ඒ නිසා කවුරුවක් කරපු දේවල් නෙමෙයි මේ. අපි විසින්ම ඒවට අවශ්‍ය තැන්පතු සංසාරේ හදාගෙන තිබුණා. ඒ නිසායි අපිට විඳවන්න වෙලා තියෙන්නේ. ඉතින් පින්වත්නි, මේ ටික තේරුම් අරගෙන මේ භව ගමනේදීවත් අනුන්ට හිංසා පීඩා කරන්නේ නැතුව, බාධා කරන්නේ නැතුව, අනුන්ගේ කරන කටයුතු වලට අකුල් හෙලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ තමන්ට තියෙන විදියට තියෙන දෙයක් කාලා බීලා පාඩුවේ කර්ම රැස් කර ගන්න නැතුව ඉන්න එක තමයි වටින්නේ. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.